තරුණ බව රැකදෙන ලබු රසට හදමු. මේ විදියට මම ලබු ගෙඩියක් අරගෙන තියෙනවා. මුලින් මේකේ පොත්ත ඉවත් කරගන්න තමයි තියෙන්නේ. ගොඩක් අය කන්නේ නැති වුණාට මේක හරිම රසට අපිට හදලා කන්න පුළුවන්. මේ විදිහට පොතු ටික ඔක්කොම ඉවත් කරගන්නවා. ඊළඟට මේක මෙන්න මේ විදිහට කපාගෙන කෑලි වලට වෙන් කරගෙන ඇට ටික ඉවත් කරගන්න ඕන. මේ විදිහට අපිට පිහියෙන් කැපුවත් ඇට ටික අතින් ඉවත් කරගන්න වෙනවා. දැන් සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි වලට මේ ටික කපා ගන්න ඕන. පොඩිම කෑලි කපාගෙනත් බෑ. දැන් මේ ටික මම ඔක්කොම හොඳින් සොද ගන්නවා. මේ තියෙන්නේ මම කපලා තියාගත්ත ලුණු, සුදු ලුණු, අමු මිරිස්, කරපිංචා. මේ ටික ඔක්කොම ලබු එකට එකතු කරගන්නවා. ඊළඟට මම මේකට එකතු කරගන්නවා තුන පහ ටිකක්. ඊළඟට ලුණු කුඩු සහ කහ සල්පයක් එකතු කරගන්නවා. ලුණු මදි වුණොත් අපට අවසානයේ එකතු කරගන්නත් පුළුවන්. දැන් මේකට මම උකු පොල් කිරි නෙමෙයි දෙවෙනි කිරි එක එකතු කරගන්නවා. මේක හොඳින් කවලම් කරලා දැන් තියෙන ලිපේ තියාගන්න. මම පොල් ටිකකුත් ඉතිරි කරගත්තා මේකට. ඒ ටිකත් බ්ලෙන්ඩ් කරලා කෑලි ටික තැඹුණාට පස්සේ දාගන්න. දැන් මේක වහගෙන තමයි මම මුලින්ම ලිපේ තියාගන්නේ. හැඳි ටික වෙලාවකින් බලනකොට කෑලි තැඹීගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ ලබු කෑලි ටික තැඹෙන්න කිට්ටු වෙනකොට මම අර බ්ලෙන්ඩ් කරගත්ත පොල් ටික එකතු කරගන්නවා. දැන් හරි දැන් අපිට පුළුවන් උකු පොල් කිරි ටික එකතු කරගන්න. දැන් මේක වහන්න ඕන නැහැ. හැඳි ගාමින් ලිපේ තියාගන්න තියෙන්නේ. මම රස බැලුවට පස්සේ ලුණු ටිකක් මදි. ඒ නිසා මම ලුණු ටිකක් එකතු කරගත්තා. හරි දැන් අපිට මේක ලිපෙන් ඉවත් කරගන්න පුළුවන්. දැන් මම ලිප ඔෆ් කරා. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස ලබු එක. මේකට අවසානයේදී දෙහි සල්පයකුත් නිමුණට පස්සේ එකතු කරාම හරිම රසයි.
දැන් ලිප ඔෆ් කරලා තියෙන්නේ. දැන් මම දෙහි සල්පයක් එකතු කරගන්නවා. දැන් අපේ ලබු ව්‍යංජනේ ලෑස්ති.